අපි කලින් වීඩියෝවේ වර්ණාවලි මාන ගැන සමාන්තරකයේ දුරේක්ෂය කෘෂ්ණ මේසි ගැන කතා කරා. අපි මේ ඕනම වර්ණාවලි මානයක් අපිට ලැබුණාම අපි කරන්න ඕනේ මේ දුරේක්ෂයේ හරස් කම්බි තියෙනවා. අන්නේ හරස් කම්බි පැහැදිලිව පේන විදියට මේ ඇස ළඟ කාගේ උපනෙත මේ උපනෙත සීරු මාරු කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඒකට අපිට මේ දුරේක්ෂය කියන්නේ මේ චලනය කරන්න පුළුවන් උපකරණය. මේ දුරේක්ෂය වෙනම තැනක තිබෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ආලෝකයේ තියෙන තැනක අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් දැන් මට පේනවා හරස් කම්බි. ඇත්තටම අපි මේවා හරස් කම්බි පැහැදිලිව පේන්න හදලා තියෙන්නේ. ඉතින් මේක හිරස් නෑ වගේ නම් අපිට පුළුවන් මේව කරකවලා ඒක තිරස්ව සහ සිරස්ව හදාගන්න. ඉතින් ඕකට අපි කියන උපනෙත සීරු මාරු කිරීම. මුලින්ම කරන්නේ ඒක. මම දැන් මේ වර්ණාවලි මානය එක කළා. මේ වර්ණාවලි මානය ගන්නම්. ඒකේ පොඩ්ඩක් අපහැදිලි. එතකොට මේ දැන් මෙන්න මෙහෙමයි දැන් පැහැදිලිව පේන පරිදි අපි මෙන්න මේව ඇතරම මේ උපනෙත සීරු මාරු කරන්න උපනෙත ස්වල්පයක් ඉහළ පහළ කරන්න පුළුවන්. ඒක තමයි කරන්නේ. ඒ වගේම එතකොට හරස් කම්බි තිරස්ව සහ සිරස්ව පේන විදියට මෙහෙම හදුවා. හරිද? එතකොට ඒ වර්ණාවලි මානෙත් හරි. එන්න දුරේක්ෂය හරස් කම්බි පැහැදිලිව පේන විදියට ඕමී පේනවා. ඔබ සීරු මාරු වෙලාමයි තියෙන්නේ. සාමාන්‍ය අපි හරස් කම්බි පැහැදිලිව පේන විදියට උපනෙත සීරු මාරු කරනවා. බොහෝ විට ඒක කළාමයි තියෙන්නේ. ඒක හැමතිස්සෙම කළ යුතු එකක් නෙමෙයි. හරිද? ඒක අපි අපේ විසද දෘෂ්ටියේ අවම දුරේ තමයි මේ හරස් කම්බි වල ප්‍රතිබිම්බ තියෙන්නේ. ඒතර ඒ වගේ ඇස් පෙනීමේ ලොකු වෙනසක් තියෙන කෙනෙකුට විතරයි මේක සීරු මාරුව වෙනස් කරන්න ඕනේ. නැත්තම් හැමෝටම වගේ එකමයි. හරි දැන් මොකද අපි හැමෝටම සෙන්ටිමීටර් 30 40 පේනවනේ. ඒතර ඒ වගේ දුරකට හැදුවා නම් හරි. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් හදන්නේ විසද දෘෂ්ටි අවම දුර දැන් යම් ළමයෙකුට අපි දුන්නොත් එයා සීරු මාරු කළා විසද දෘෂ්ටි අවම දුර එයාට පේන්නේ සෙන්ටිමීටර් 25 නම් එයා 25ට එන විදියට තමයි මේක හදන්නේ. එතකොට දැන් මට පේන අවම දුර 35 නම් මම හදන්නේ 35ට පේන්න. එතන මම 35ට පේන්න හැදුවට පස්සේ අර අනිත් ළමයෙක් එනවා එයාට 25 ඉඳලා ඈතට පේනවා නම් එයාටත් දැන් පේනවා. ඒකට ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? ඉතින් අපි මේ උපනෙත් සීරු මාරු කරන්න ළමයින්ට දෙන්නේ නැහැ. මොකද හේතුව මේවා ගෙවෙනවා. ඒ නිසා අපි කියනවා දැන් හරස් කම්බි පැහැදිලිව පේනවා නම් අපි පරීක්ෂණේ කරගෙන යමු. ඊළඟට කරන්නේ අපි මේ දුරේක්ෂය ඈත පේන තැනකට හරවනවා. දැන් මට මේ පැත්තෙන් පේනවා ඈත. මේ පැත්තේ පේන්නේ නැහැ. අර පැත්තේ පේනවා. අන්න ඒ වගේ ඈත පේන තැනකට අරන් යනවා. මේ පැත්තෙන් පේනවා මට ඈත. ඒතර ඈත පේන තැනකට අරන් ගිහලා ඈත පිහිටි වස්තුව පැහැදිලිව පේන පරිදි මෙන්න මේ ඇනේ කරකවනවා. මේ පැත්තේ තියෙන්නේ ඇනේ. දැන් මම මෙතෙන්ට ගන්නම්කො. මම මේ පැත්තෙන් ඈත බලන්නම්කො. එතකොට ඈත පිහිටි වස්තුවක් පැහැදිලිව පේන විදිහට මෙන්න මේ ඇනේ කරකවනවා. ඔය දැන් මට පැහැදිලිව පේනවා ඈත තිබෙන වස්තුවක්. හරි අර ඈත ගස් එහෙම පැහැදිලිව පේනවා. එතකොට ඒ කියන්නේ සමාන්තර ආලෝකය සඳහා මේ දුරේක්ෂය සීරු මාරු කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපි කරන්නේ මේ කාච අතර දුර වෙනස් කිරීම තමයි
මතක තියාගන්න කවදාවත් අන්වික්ස් වල කාච අතර දුර වෙනස් කරන්නේ නැහැ. දුරේක්ෂයේ කාච අතර දුර වෙනස් කරනවා. එතකොට මේකට අපි කියනවා ඈත වස්තු වල පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් දුරේක්ෂයේ සීරු මාරු කිරීම. හරිද? මේ දුරේක්ෂය තමයි සීරු මාරු කිරීම කියලා කියන්නේ. ඉතින් සමහර අය මේකට කියනවා අවනිත සීරු මාරු කිරීම. ඒක වරදක් නෑ. ඒ කියන්නේ මේ දුරේක්ෂ මේ කාච අතර දුර තමයි වෙනස් කරේ. ඉතින් මේ අවනිත කියන එකම අපි එහා මෙහා කරේ නෑ. කොහොම හරි කාච අතර දුරයි වෙනස් කළේ. හරිද? එතකොට මේකට අපි කියන්නේ දුරේක්ෂය සීරු මාරු කිරීම. හොඳයි අපි තව එකක් අරගමුද මේක හරි. මේ වර්ණාවලි මානය ගමු. ඈත වස්තු පැහැදිලිව පේන්නේ නැහැ දැන්. පැහැදිලිව පේන විදියට මේකේ අරකේ වගේ ඇණයක් නැහැ. පේනවනේ මෙතන ඇණයක් නැහැ. කොහෙන්ද සීරු මාරු කරන්නේ? ඉතින් ඇත්තටම මේකේ තියෙන්නේ මෙන්න මේ අවනෙත විභාන කරකවලා ඒ කාච අතර දුර වෙනස් කිරීම. එතකොට මේක ළමයි පුරුදු වෙනවා දැන් අවනෙත සීරු මාරු කිරීම කියලා. ඒක වරදක් නැහැ. මොකද මේ හරස්කම්බි පැහැදිලිව පේන උපනෙත කලින් සීරු මාරු කරා ඈත වස්තුවක් දෙස දුරේක්ෂය යොමු කරලා ඈත වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් අවනෙත සීරු මාරු කිරීම. ඉතින් සමහර අය කියනවා එහෙම කියන එක වැරදි කියලා. ඒ වැරදි කියන්න හේතුව තමයි ඒ අය දැකලා නැහැ මේ වගේ වර්ණාවලි මාන. දැන් මේකේ තනිකර අවනෙතමයි චලනය කරන්නේ. අර ඒ නිසා තමයි යාර එහෙම වැරදි කියන්නේ. ඉතින් අවනෙත සීරු මාරු කරනවා කිව්වත් හරි. මතක තියාගන්න දැකලා නැති අයට මේ වීඩියෝ පෙන්වන්න මෙන්න අවනෙත කරකවලා අවනෙත චලනය කරලා දුරේක්ෂය සීරු මාරු කරන අවස්ථාවක්. හරිද? මේ වර්ණාවලි මානය ගමු. මේ තියෙන්නේ දුරේක්ෂය ඈත වස්තු පැහැදිලිව පේන විදියට ඔන්න ඒකෙත් තියෙන්නේ ළමයි අවනෙතමයි කරකවන්න තියෙන්නේ. ඔන්න ඈත වස්තු පැහැදිලිව පේන විදියට මම සීරු මාරු කරා. දැන් ඔන්න ඊළඟ සිද්ධිය. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ආලෝක ප්‍රභවයක් සමාන්තරකයේ සීරු මාරු කරන තමයි ඊළඟට හදන්නේ. එතන මෙතන තියෙන සූත්‍රිකා බල්බයක්. ඉතින් මේ සූත්‍රිකාව ඍජුවම පේන්න බෑ. මේක ඇත්තටම මොකක් හරි සුදු කොලයකින් වහලා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ එකක් හොඳයි මේක වහන්න. එතකොට ඒක හරහා වැටිලා ආලෝකය අර ඍජුවම එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදියට අපිට හදා ගන්න පුළුවන්. හරිද? මේ දැන් සෝඩියම් ලාම්පුව ඕන වෙන්නේ මේ ප්‍රිස්මය හරහා ආලෝකය යවන්න. දැන් අපි මේකේදී ප්‍රිස්මය හරහා යවන්නේ නැහැ. ඒක ප්‍රිස්මය මත වැටෙන ආලෝකෙ මෙන්න දෙපැත්තට බෙදලා ගන්න. එතකොට වර්තනයක් වෙන්නේ නැහැ. පරාවර්තනය විතරයි වෙන්නේ. වර්තනයේදී තමයි ආලෝකයේ වර්ණ වලට බෙදෙන්නේ. පරාවර්තනයේදී වර්ණ වලට බෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන පරාවර්තනය නෙවෙන්නේ අපිට ඕනම ලාම්පුවක් ගන්න පුළුවන්. මේ අනිත් ලාම්පුව ගන්නම්. තියෙන්නේ ලාම්පුව. ඒකේ කහ පාට කුඩා බල්බයක් තියෙන්නේ. ඉතින් මේ විදියට තිබුණොත් මේ සූත්‍රිකාව විතරක් දිලිසෙනවා පේනවා. එතකොට හරියන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ මොකක් හරි සුදු පාට කැලලක් ඕන තරම් හොයාගන්න පුළුවන්. අපි තියාගමු. හරි. මේ වර්ණාවලි මානේ පාවිච්චි කරන්නම්. දැන් ඒකේ සමාන්තරකයේ මේ පැත්තේ තියෙන දික්සිදුරක්.
හරිද? ඒ දික්සිදුර අපි මේකට එල්ල කරනවා. එල්ල කරලා මේ දුරේක්ෂේ නැතුව කෙලින් බැලුවම මේක ඇත්තටම පේනවා. හරි? ඉතින් දුරේක්ෂයෙන් බලමු. මොකද දැන් අපිට මේක සමාන්තරකේ සීරු මාරු කරගන්න එපේ. මේක එකෙල්ලේ තියුවාම ඔන්න දැන් අපිට පේනවා අර දික්සිදුර පේනවා. මේ දික්සිදුර එතන සමමිතිකව තියෙන්න ඕනේ. දැන් මේ වෙනකොට සමමිතිකව නැත්තම් ඒක මේ වර්ණාවලි මානේ දෝෂයක්. ඒ දෝෂයත් හදන්න පුළුවන්. අපි ඒක දන්න කෙනෙකුට කියලා කරගන්න ඕනේ. මේ යන කරකවල තමයි ඒ දෝෂය හදන්නේ. ඉතින් ඒක අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ නැහැ. ඒක හදන එක ගැන. ඒ නිසා වර්ණාවලි මානේ දැන් බලනකොට ඔන්න අර දික්සිදුර හරස් කම්බි වලට සමමිතිකව මම තියෙන හදාගත්තා. හැබැයි පොඩ්ඩක් බොඳ වෙලා වගේ. අන්නේ බොඳ වෙලා නම් අපි මේ යන කරකවල හදන්න ඕනේ. හැබැයි අපි කරකවන්නේ නැහැ දැන් උපනෙත. ඒක සීරු මාරු කරලා ඉවරයි. දුරේක්ෂයත් එහෙවත් මේ අවනෙත සීරු මාරු කරලා ඉවරයි. දැන් අපි කරකවන්නේ සමාන්තරකයේ සීරු මාරු කියන. එතන මේක මෙතන වෙන්නේ අන්න හරි. මෙතන සිදුවන්නේ මේ දික්සිදුරත් මේ සමාන්තරකයේ තියෙන මේ කාචයත් අතර දුර වෙනස් කිරීම. ඉතින් ඒ දුර නාභි දුරට සමාන වුණාම අර දික්සිදුර ආයන ආලෝකය මෙතනින් සමාන්තර වෙනවා. එතකොට අපිට සමාන්තර ආලෝකය ලබා ගැනීම තමයි මේ සමාන්තරකයෙන් කරන්නේ. හරි. ඉතින් මේ පරීක්ෂණය සඳහා සාමාන්‍යයෙන් අඳුරු කාමරයක් ඕනි. කියන්නේ අපිට වෙනත් දේවල් නොපෙනෙන්න ඕනේ මෙතනින් එහාට. ඒ සඳහා අපිට පුළුවන් මේ ඩාර්ක් රූම් එකක් පාවිච්චි කරන්න. දැන් මේ තියෙන්නේ ඩාර්ක් රූම් එකක් පාවිච්චි කරලා. දැන් ඒක ඇතුලේ මේ පරීක්ෂණය කළොත් ඔයගොල්ලන්ම පේන්නේ නැහැ. මේ වීඩියෝ එක කරගන්න බැරි නිසා මම පුළුවන් තරම් මේ දැන් මේ යොදා ගන්නවා මේ වැඩේ කරන්න. තවත් වර්ණාවලි මානකින් අපි මේ වැඩේ කරමු. එතකොට දැන් මේකේ තියෙන්නේ ඇතර මේකේ තියෙන්නේ මේ කාචේ කරකවලා එහා මෙහා කරන්න තියෙන්නේ. හරි. ඔහොසීරු මාරු කරන තියෙන්නේ ඒකයි මේ අලුත් වර්ගයේ වෙයි වෙනස්. හරි වෙනස් කියන්නේ ඉතින් එකම දේ කෙරෙන්නේ කාච දික්සිදුරේ ඉඳන් කාචයට දුර වෙනස් කරනවා. මේ දික්සිදුරේ ප්‍රමාණය මේ යන කරකවලා හදන්න පුළුවන්. මේ යන තියෙනවා. ඒ වගේම දික්සිදුර ඇද වෙලා නම් ඒකත් කරකවලා හදන්න පුළුවන්. උපනත සීරු මාරු කරලා ඉවරයි. දුරේක්ෂය අවනත සීරු මාරු කරලා ඉවරයි. සමාන්තරකය සීරු මාරු කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම.